සම්මා සම්බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේහි වැඩවසන කාලයේහි රජගහ නුවර චණ්ඩාල කුලයේහි ස්ත්‍රියකට දරුවෙක් උපන්නේය. ඔහු සෝපාක නම් විය. ඔහු ඉපදී මාස 4ක් ගිය කල තම පියා මිය යන්නට විය. තම මව ලොබෝ දිනකින් විවාහයක් කරගත්තේය. සුළු පියා නිරන්තුරුවම සෝපාකට හිරිහැර කළේය. 7 හැවිරිදි වියේ පසු වූ සෝපාක සුළුපියා විසින් අමු සොහනකට ගෙන ගොස් මල සිරුරකට තබා තදින් ගැටගසා ඇතහැර දැමා ගියේය. අසරණ දරුවා භයානක සොහනක තනි විය. ඉක්මනින්ම ඔහුගේ ඉරණම වෙනස් වන බව ඔහු දැන සිටියේ නැත. මහා කරුණාවෙන් ලොව දෙස බැලූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ දුක් විඳින දරුවා මුදවා ගැනීමට කුඩා සෝපාක සිටි ස්ථානයට වැඩම කළසේක. තමන් ඉදිරියේ සංසුන්ව සිටි සම්මා සම්බුදු රජාණන් වහන්සේ දැකීමෙන් සෝපාකගේ බිය සෙමින් නැටි වී යන්නට විය. දුකින් නිදහස් වූ සෝපාක පෙවිදි විය. මනා සිහියෙන් යුතුව පිළිවෙත් සම්පූර්ණ කරමින් කුඩා සෝපාක හිමියන් තමන්ගේ වයසට වඩා ප්‍රඥාව දියුණු කළේය. එම කුඩා සෝපාක හිමියන් 7 හැවිරිදි වියේදී අමා මහා නිවන අවබෝධ කළේය. සෝපාක හිමියන්ගේ කතාපුවත තුලින් කරුණාව ජීවිතයක් වෙනස් කරයි. බුදුරජාණන් වහන්සේගේ කරුණාවෙන් සෝපාකගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් විය. කුඩා වයසක සිටියද නිවැරදි මඟ ගමන් කළොත් උසස් තැනකට ගමන් කළ හැකියි. සත්‍ය හා ධර්මය අනුගමනය කළ විට බය නැතිව ජීවත් විය හැකියි. අභියෝගවලට මුහුණ දී ඉවසීමෙන් සිටීමෙන් සාර්ථකත්වය ලැබෙයි. හොඳ ගුරුවරයෙකුගේ මඟ පෙන්වීම ජීවිතය ආලෝකමත් කරයි.